මාත් එක්ක යමුද ටොරන්ටෝ වල තියෙන බේසික්ම ස්ටේෂනරි ස්ටෝර් එකකට. Hey, අයිබෝන් and welcome. මම අද යනවා මෙහි ඩොලරාමයකට ඔයගලන්ට පෙන්වන්න මෙහි තියෙන ස්ටේෂනරි අයිටම්ස් කොයි වගේද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා. මේ ඩොලරාමයකේ සාමාන්‍යයෙන් ඔක්කොම ගොඩාක් අඩුවට බඩු තියෙන තැනක්. ඒ කියන්නේ ඩොලර් 1යි 2යි 5ට වැඩියෙන් මුකුත්ම නැහැ. ඉතින් මගේ සමහර දේවල් මම යූස් කරන දේවල් මම එතනින් තමයි ගන්න. ඉතින් මම හිතුවා ඔයගලන්වත් අද අරන් ගිහිල්ලා පෙන්වන්න කොයි වගේද මේ තියෙන ස්ටේෂනරි කියලා. ඒක ඇවිල්ලා බෙස්ට් ස්ටේෂනරි ස්ටෝර් එක නෙමේ. ඒක සාමාන්‍යයෙන් ඉතින් normal use කරද්දී use කරන්න පුළුවන් items තියෙන තැනක්. හැබැයි ඉතින් මං හිතුවා ඕගලන්ට පෙන්වන්න. So let's go. මේ ස්ටෝර් එකේ සාමාන්‍යයෙන් හැම જાතියම දේවල් තියෙනවා. household, living ඒවා ඔක්කොම තියෙනවා. පොඩිට මම මේ ස්ටේෂනරි තියෙන එක තාම හොයනවා. සාමාන්‍යයෙන් මෙතන ඇත්තටම නැති දෙයක් නැහැ. හරි මේ වගේ දේවලුත් තියෙනවා. picture frames ඒ වගේම තව තියෙනවා crafting වලට ඔය අවශ්‍ය දේවල්. දැන් ඊස්ටර් ළඟ නිසා මේ අයිල් එකක් පිරෙන්නම තියෙනවා ඊස්ටර් වලට අවශ්‍ය කරන දේවල්. මං හොයන එක හැබැයි තාම නැහැ. පොඩ්ඩක් වටයක් දාලා බලමු. මේ අයිල් එකේ ඔක්කොම ස්නැක්ස් එහෙම තියෙන්නේ. හරි මේක තමයි මං හොයන අයිල් එක. මෙතන තමයි ඔය crafting arts ඒ වගේ දේවල් වලට ඕන කරන හැමදේම තියෙන්නේ. බලමු. Okay, so මෙතන තියෙනවා මං කිව්වේ මේක $3 මේක $1.5 ඒ වගේ. මෙතන තියෙනවා brush pens, oops, sketching pencils තියෙනවා, stamps, glue tapes, glue gun sticks, glue guns ඒ වගේ දේවලුත් තියෙනවා. මේ වගේ දේවලුත් තියෙනවා carving kits, paints, මෙතන එක ජාතිය තියෙනවා. මෙතන pastel colors, metallic colors, glitter, ඒ ඇවිල්ලා acrylic paints, pastels, එක colors වල තියෙනවා. ඕකේ මෙතන තියෙන ඔක්කොම බ්‍රෂස් ಜಾති පැලට් නයිෆ්ස් ඒවත් තියෙනවා. එක ಜಾති බ්‍රෂස් තියෙනවා. මේවා හැබැයි මේ good quality බ්‍රෂස් නෙමෙයි. හැබැයි shape එකකින් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔක්කොම acrylic paint colors. උයි canvases තියෙනවා. ඒවත් එච්චරම good quality නෙමෙයි but එක sizes වලට තියෙනවා. මේ වගේ නිකන් canvas sets. colored ink pens තියෙනවා. මේ sharpies තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ඔය felt pens වගේ. එක colored pens packs තියෙනවා. සාමාන්‍ය මේවා එහෙම $2. හරිම cute notebooks එහෙමත් තියෙනවා. මේක මේ velvety වගේ එකක්. So nice. පොඩි බබාලාට gift දෙන්න එහෙම show. මේකත් ඇවිල්ලා $4 ඒ වගේ. 5ට අඩුයි සාමාන්‍යයෙන් මෙතන තියෙන හැමදේම. මෙන්න මේකක් ඕනේ. මගේ ගෙදර තිබ්බ එකක්. ඒක මිසින්. ඇත්තටම මම ඒක ගන්නත් ඕනේ. but I don't know if I like this one. හරි මෙන්න මේ හිතන තමයි තියෙන්නේ sketch pads. එක જાතියේ papers තියෙන books තියෙනවා. මේ ඔක්කොම sketch pads එක type එකේ. මේ වගේ pencils, paint brushes අනම්මනම්
ඕගනයිසර්ස් උත් තියෙනවා එක එක ස්ටයිල් එකේ. මේ අයිල් එකේ තනිකර තියෙන්නේ එක එක කලර්ඩ් ප්ලේට්ස් ඔය පාර්ටීස් වලට මේ ඔයගොල්ලෝ ඔක්කොම ටේබල් ක්ලොත් yeah pretty fun. මේ වල toys ඇවිල්ලා ඔක්කොම party favors parties වලට prepare කරන දේවල් මේ ඔක්කොම bags මේ cutlery forks spoons අනම්මනම් plates මෙතන තියෙනවා ඉස්සරහා මේ ඔක්කොම cards මේ ඇවිල්ලා ඔක්කොම bags එක එක જાතියේ මේ ඔක්කොම crafting ඔය මොනවාද embroidery crochet ඒවට අවශ්‍ය කරන හැමදේම තියෙනවා මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ඔය beads අනම්මන bracelets හදන ඒවා උනම්මනම් එතකොට මෙතන containers තියෙනවා මෙතන ඔක්කොම DIY දේවල් තියෙන්නේ කලර් කරන්න ඒ වගේ දේවල් වලට යූස් කරන්න පුළුවන් boards තියෙනවා paint කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක එක sizes වල canvases තියෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ස්ටෝර් එකේ තියෙන මම ඉස්සරහට තව ඔයගලන්ට වෙන ස්ටෝර්ස් වල තියෙන ඒවා පෙන්නන්නම්. I hope you enjoyed coming along. තාම subscribe කරලා නැත්නම් now's your time. එහෙනම් තව වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනවා. එතකල් stay safe and take care.